අම්මා ඔයාගේ කොණ්ඩේ නම් හරිම ලස්සනයි. මගේ අම්ම ලස්සනට ඉන්නවට මං හරිම කැමතියි. ඒකනේ පුතේ. හැබැයි අම්මලා තාත්තලා හැමදාම ලස්සනට ඉන්නේ නෑ පුතේ. ඔයාලා ලොකු වෙද්දි උස්මහත් වෙද්දි අම්මලා තාත්තලාත් වයසට යනවා. තේරුණාද? එතකොට අම්මත් කැත වෙනවද? ඔව් පුතේ. හැමෝම වයසට යනවා. ඔයාගේ අම්මත් දැන් මෙහෙම හිටියට වයසට යනවා. කොණ්ඩේ සුදු වෙනවා, ඇස් පේන්නේ නෑ, කොන්ද කුදු වෙනවා, හම රැලි වැටෙනවා, ඇවිද ගන්නත් බෑ පුතේ වෙවුලනවා. ඒ විතරක් නෙවෙයි, ඇඟේම දන්නේ නැතුව චූකක්කත් යනවා. මං ආස නෑ මගේ අම්ම වයසට යනවට. මමත් ආස නෑ මැනික වයසට යනවට. ඒත් ඉතින් වයසට යනවා කියන එක පුතේ අපි කාටවත් නතර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මම මගේ අම්මට උඟාක් ආදරේ. ලොකු පුතේ අම්ම පොල්ටකින් එන්නම්. මේ නංගිව මල්ලිව පොඩ්ඩක් බලන්න අම්මා. මාත් යනවා. අම්මේ මාත් යනවා. අම්ම නැතුව පාළුයි. මට ඇදීන් දවසක්ම ජීවත් වේවා මගේ අම්මා. අනේ අම්මේ මාත් යනවා. මට බෑ අම්ම නැතුව ඉන්න. තනියම ගෙදර. අනේ අම්මේ නංගි මල්ලි දෙන්නම යනවා නම් මාත් එන්නම්කෝ. හරි හරි ඉතින්. එහෙනම් තුන්දෙනාත් එක්ක යම් පොලේ. මං ওই තුන්දෙනාත් එක්කයි යන්න. යන් ඉතින් අනේ මොන හරි කාලෙමු. යා. එන්න කට්ටියත් එක්ක එන්න එහෙනම්. අනේ අම්මේ මාත් යනවා අතු ගන්න. ඇත්තද? ආව්. ඒ අම්මට උදව් කරනවද? ආව්. අම්මා දෙන්නද ඉහළ පොඩ්ඩක් අතු ගන්න. හා. මාත් උදව් කරන්න එන්නම්. I hear you been asking about අනේ අම්මේ මාත් යනවා. තා දන්නවත් තනකොළ ගලවන්න. ආව්. සත්තු ඇති බලාගෙන. සත්තුන්ට අපි යන්න දීලා මේව ගලවමු. අම්මේ මාත් සුද්ධ කරන්න එනවා. අම්මේ මාත් යනවා. අනේ මගේ පැටියට බෑ නේද? අම්මේ මාත් යනවා. මොකද්ද ඔය කරන්නේ? ඒවා දන්නද මම මොනවද හොයන්නේ කියලා? ආව්. මොන්න බලන්න මේවා තියෙනවා වී යට. ඔන්න බලන්න මම පෙන්නන්න ඔයාලට වී යටයක්. මේ තියෙන්නේ. මෙන්න මේවා තමයි අයින් කරන්නේ. ඒ වගේ තිබ්බොත් අයින් කරන්න. බලන්න තියෙනවද කියලා තව. මේ ටික තියෙනවද බලන්න. අන්න හරි. අයින් කරන්න ඒක විසි කරන්න එළියට. මේව තමයි හොයන්නේ අම්මා මේ. පුතත් හොයන්න බලන්න. ඒවා තව තියෙනවද කියලා. නෑ එතන නෑ. බලමු තව ඇති. අම්මේ ඔන්න මම පොල් ටික ගාලා දෙන්න. එන්න අම්මත් එක්ක ටීවී බලන්න. අර බලන්නකෝ. ඒක බලන්නකෝ. එන්න වාඩි වෙන්න. අනේ අම්මේ මාත් යනවා. අනේ අම්මේ මාවත් ගන්නකෝ. අනේ අලිපැටියා. ඔය ඉතින් රණ්ඩු වෙන්නේ නැතු බලන්න අර. ඔය දැන් තුන්දෙනාම අම්මා ගාවනේ. අර බලන්නකෝ. අම්මෝ පපුවත් එක රිදෙනවා කැහැලා. මේ ළමයි ආවෙත් නෑනේ අප්පා. පොඩි කෙල්ලට කෝල් එකක්වත් අරන් බලන්න ඕනි.
වැඩද දන්නේ නැහැ. ආයි බෝවල් ළමයි. ඔය කට්ටිය පොත් ගන්න. ගෙදරට කළාද? ආන්සර් කරන්නේ නැහනේ මේ ළමයි කොයි වෙලාවක ගත්තත් අප්පා. අම්මෝ. පොඩි පුතේ කොහොමද මැනික? කොල්ල කක්කපා. මං එඩ අම්මා මං පස්සේ ගන්නම්. වැඩ කියලා කට් කරානේ. ඇත්ත ඇත්ත. කෙල්ල වැඩ ඇති. පව් මගේ අහිංසක කෙල්ල. කොල්ලට අරන් බලන්න ඕනි. මගේ කොල්ල කවදාවත් මගේ ෆෝන් එක ගන්න නැතුව ඉන්නේ නෑ. හෙලෝ හෙලෝ මයි රත්තරන් පුතේ. මයි පුතා සනීපෙන්ද? හෙලෝ අම්මා. මම මේ වැඩ ගොඩක හිර වෙලා තියෙන්නේ අම්මා. මේ දවස් ටිකේ මම විභාගෙටත් පාඩම් කරනවා අම්මා. මම පස්සේ ගන්නම් අම්මා. හෙලෝ මගේ රත්තරන් පුතේ. ඇහෙන්නේ නෑනේ. මයි කොල්ල ෆෝන් එක තිබ්බවද්ද? මයි පුතත් වැඩ ඇති. ඒකනේ ෆෝන් එක තියන්න ඇත්තේ. අනේ මන් දැඟටත් හරීම අමාරුයි. අම්මෝ. අම්මෝ. ඕ මගේ පපුරි දෙනවා. කොහොම මගේ බෙහෙත් ටික. අම්මෝ. බෙහෙත් ටික ගන්නත් බෑනේ. කෙල්ලට කෝල් එකක් ගන්න ඕනි. අනේ. අනේ. අයියෝ පුතා. මේ දුව කෝල් එක ගන්න නේද? අයියෝ. මිස් මේ බබාගේ පොත අප්ඩේට් කරගන්න පුළුවන්ද? පුළුවන් මිස් දෙන්නකෝ. අම්මා ගන්නවා. වැඩත් එක දැන් බෑ පස්සේම ආන්සර් කරනවා. ඔය කවුන්ටරේ වැඩි කට්ටිය මේ පැත්තට එන්න. අයියෝ පුතා. මේ දුව කෝල් එක ගන්න නේද? අයියෝ. කාගේද මේ අඳුරන්නේ නැති නම්බර එක? කමන්නේ කෝකටත් අරන්ම බලනවා. හෙලෝ මොකක්ද? මගේ අම්මා නැති වුණා. අයියෝ. මල්ලිටවත් කෝල් එකක් ගන්න ඕනේ. හෙලෝ අක්කා. හෙලෝ මල්ලි අම්මා නැති වෙලා. මොකක්ද? අනේ දෙයියනේ. ඒකනේ මල්ලි අපි ඉහළින්ම මල ගෙදර කරන්න ඕනි. කීයක් ගියෙත් කමක් නැහැ. ලুকু ගානක පෙට්ටියක් මල් වඩන් උනත් ලස්සනට තියන්න ඕනි. හරි අක්කේ මමත් සල්ලි දාන්නම්. ගණන් වැඩි මල් වඩන් ටිකකුත් තියන්න කියන්න. නිම්බා මේක ලස්සනට කරන්න කියන්න. නැත්තම් අපිටනේ ලැජ්ජාව මල්ලි. ගණන් වැඩි හොඳම පෙට්ටියක් ගන්න. නැත්තම් අපිට ලැජ්ජාව. ඒත් මට එන්න වෙන්නේ අස් කරන වෙලාවට තමයි. හරි අක්කේ මම තියන්නම්. හරි එහෙනම් ඔයා අස් කරන දවසට එන්න මල්ලි. නංගිටත් කෝල් එකක් අරන් කියන්න ඕනි. අම්මා නැති වෙලා කියලා. හෙලෝ නංගි. අක්කේ මම පන්තියක. නංගි අම්මා නැති වෙලා. මොනවා කරන්නද නංගි? අඬන්න එපා ඉතින් ඔයා. හෙලෝ ගගනී. ඔව් අපේ අම්මා නැති වුණානේ. හෙට තමයි අස් කරන්නේ. හා මම ඔයාලට ලොකේෂන් එක දාන්නම්කෝ. හෙලෝ සුනිල්. අපේ අම්මා නැති වුණානේ. ඔව් හෙට තමයි අස් කරන්නේ. මමත් හෙට තමයි සුනිල් යන්නේ. මේ වැඩ ඉවර කළා. හෙලෝ නයනා. ඔව් අපේ අම්මා නැති වුණානේ. හෙට තමයි අස් කරන්නේ. හා මම ඔයාලට ලොකේෂන් එක දාන්නම්කෝ. හෙලෝ නුවන්.
ඔව් අපේ අම්ම නැති වුණානේ. ඔව් ඔව් හෙට තමයි ඇස් කරන්නේ. එනවද? හා මාත් හෙට තමයි එන්නේ. හෙලෝ නෙතුලි. ඔව් ඔව් අපේ අම්ම නැති වුණානේ. හෙට තමයි ඇස් කරන්නේ. මං ඔයා ලොකේෂන් එක දාන්නම්කෝ. වඩම් ගණන් වැඩි පෙට්ටි මොකටද ඉන්නකල් වතුර උගුරක් දෙන්න දරුවෙක් අම්මා ළඟ නැතුව